හලෝ ඉතින් මං කතා කරලා දාන වීඩියෝස් ගොඩක් අඩුයි දැන්. නමුත් මේ සෙට් එක ගැන කතා කරන්න හිතුවේ. මේ කස්ටමර් මේක gift එකක් දෙන්න තමයි තොටිල්ලත් එක්කම ඕඩර් කරේ. නමුත් එයා මට කිව්වේ අක්කි මට ඕනේ dark blue and brown colors දෙක mix කරලා බෙයා theme එකට. හැබැයි ලස්සන විදියකට හදලා දෙන්න කියලා විතරයි. ඉතින් මං ඊට පස්සේ එයාට කිව්වා මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි මන්ට තියෙන්නේ. එහෙම ඕකේද කියලා ඇහුවම එයා මට කිව්වා ඕකේ අක්කි ඒ විදියට ලස්සනට කරලා දෙන්න ඔයාට කැමති විදියකට කියලා විතරයි. ඉතින් එයාට ලැබුණාට පස්සේ එයා ගොඩාක් සතුටු වුණා. ඒ වගේ මේ ඔයගොල්ලන්ටත් පුළුවන් මේ ඔයගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන්ගේ අයිඩියාස් එකතු කරලා මේ වගේ print විදිහට එහෙම නැත්නම් අපි කරන craft විදිහට එහෙමත් නැත්නම් embroidery හෝ applique විදිහට අපි ළඟ options හතරක් තියෙනවා. ඒ වගේ කැමති විදිහකට customize කරන්න. ඒ වගේම අපි ළඟ packages නෑ. ඔයගොල්ලන්ට කැමති items විතරක් එක item එකක් වුණත් items දෙකක් වුණත් අපිට කියලා customize කරගන්න පුළුවන්. ඒ වගේම තමයි materials ඔක්කොම 100% cotton materials අපි use කරන්නේ. I think ගොඩක් අය අහනවා ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න ඕනේද කියලා. මම සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් පේමන්ට් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොකද ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා සාමාන්‍යයෙන් අපි සති දෙක තුනක කාලයක් ගන්නවා. හදිස්සියේ හරි අපිට නොහිතු කරදරයක් වුණොත් අපිට ඒ වෙලාවට දෙන්න බැරි වුණොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්නේ cash on delivery විතරයි. කස්ටමර්ට පේමන්ට් එක කරන්න ඒ කියන්නේ අපහසුතාවයක් තියෙනවා නම් විතරක් අපි ඕඩර් එක රෙඩි කරාට පස්සේ මම කියනවා ඔන්ලයින් පේමන්ට් එක කරන්න කියලා. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් පේමන්ට් අපි ගන්නේ නැහැ.